හායි ගයිස්, අද අපි යන්නේ බැද්දගානේ පාක් එකට. ඉතින් මේක තියෙන්නේ කොළඹ ඉඳන් කිලෝමීටර් 10ක් වගේ පොඩි දුරක. ඉතින් වීඩියෝත් එක්ක හම්බෙමු. ඉතින් පාක් එක ඇතුළට යන්න කලින් ටිකට් ගන්න ඕනේ. එක්කෙනෙක් රුපියල් 200ක් වගේ පොඩි ගාණක් තමයි වෙන්නේ. ඇතුළට ඇවිදින් මාරම ලස්සනයි. මාර පිළින්නක් දැනෙන්නේ. ඉතින් ඉතිහාසයේ ඉන්න ඉතින් ලස්සන තරම් බලමු වීඩියෝත් එක්ක. ඉතින් අපි යද්දි දවල් 2ට විතර ඇති. ඉතින් ඒ වෙලාවේ පොඩ්ඩක් අවුවසරත් වැඩි. ඉස්සරහට යන්න මාරම ලස්සනක් තිබ්බේ. අංගස් කොළඹ මැද්දේ යන්න තියෙන්නේ. මාරම ලස්සනයි. ඉතින් මෙතෙන් ආවට පස්සේ මෙතනින් ආයෙ ටිකට් දෙක චෙක් කරනවා. චෙක් කරලා පස්සේ මෙතන තියෙනවා පාක් එකේ ප්ලෑන් එක. ඉතින් ඒක බලාගෙන අපිට යන්න පුළුවන් අපි කැමති පැත්තකට. ඉතින් අපි දෙන්න ඉතින් මේ එක පැත්තකින් ගියා. ඉස්සරහට හම්බෙමු. ඉතින් අපි ගියේ ඇනිමඩ්ඩල ඉන්න සෑහෙන සෙනගක් ඇවිල්ලා හිටියා. ඉතින් අපි ඇවිදලා ඉතින් අපිට ඉන්න පුළුවන් තැනක් හොයාගෙන ඉස්සරහට ගියා. ඉතින් අපි ඔහම ඇවිදගෙන යද්දී අපිට ඉන්න තැන පොඩි බෙන්ච් එකක් හම්බුණා. ඉතින් අපි එතන ඉගෙන අපේ දවල් කෑම ගත්තා. මේ බත් කනවා. ඉතින් බත් එකත් මාර රහත් තිබ්බේ. මේ වගේ නිදහස් තැනක්වත් ඉතින් එන කියලා වැඩක් නැහැ මාරම ෆීලිං එකක්. අපි කමලේ ලස්සන වැඩක් වුණා. පොන්චි එම්බටි ළඟට ආවා. ඉතින් පොඩ්ඩක් කැමරට ඇතුළට පස්සේ එයා බඩ පිරෙන්න කන්න ගත්තා ඉතින්. අම්මයාට පොඩි තෑග්ගක් ගෙනාවා. ඉතින් බලන්න මොකද වෙන්නේ. දිගාල බලන්න. දිගාල බලන්න. මම කියන්න මෙහෙම අල්ලලා. මොකද්ද මේ? දන්නේ ඕක තියන්න දැනට. ඕක දැනට තියන්න ඊළඟට. මොකද්දෝයි? මෙයාගේ ෆෝන් එකේ ඩිස්ප්ලේ ගිහිලා තිබ්බේ. ඉතින් මාර සතුටක් තිබුණේ ෆෝන් එක හම්බුනාට පස්සේ. ඒ වැඩේ එහෙම ඉවර කරලා ඊට පොඩක් අපි ඇවිදින්න ගියා.
යද්දි මෙතන තමයි මාරම ලස්සනක් තියෙන්නේ. කියන්න වචන මාරම ලස්සනක් තමයි සුන්දරයි. ඉතින් අපි විවිධ වීඩියෝ ගත්තා. සෑහෙන වීඩියෝ ගත්තා. ඉතින් අපිට සමහර තැන්වල වීඩියෝස් ගන්න බැරි මොකද නිවාඩු දවසක් ඉඳන් සෙනග වැඩි. ඉතින් මේ වගේ ගොඩක් ලස්සන තැන් තිබ්බයිදී බලන්න වීඩියෝත් එක්ක. මෙතන පොඩි බංකු වගේක් ගහලා තියෙනවා. ඉතින් ඒ වගේම පොඩි බෝඩ් වගේකුත් තියෙනවා. ඒ වගේ ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඉතින් ළමයි කෙන කට්ටියට මෙතන ඉඳන් රූපත් බලාගෙන ඉගෙන ගන්න දේවලුත් තියෙනවා. ඉතින් මාරම ලස්සනයි. hello guys, ඉතින් අපි දැන් යන්නේ පාක් එකේ තියෙන view point එක බලන්න. ඉතින් දැන් අපි ඇවිල්ලා ඉන්නේ තෙන්න. මාරම ලස්සන view එකක් තියෙන්නේ. කොළඹ මේ වගේ තැනක් තියෙනවා පුදුම වෙනවා. ඉතින් අපි හිතුවේ මෙච්චර ලස්සන තැනක් කොළඹ තියෙයි කියලා. ඉතින් ඔයාලටත් කියන්නේ නිදහසේ ඉන්න ඇත්ත එක්ක නිදහසේ කතා කරන්න තියෙන මාතම ලස්සන තැනක්. ඉතින් ඇවිල්ලා බලන්න මේ තැනට. තවත් අලුත් vlog එකකින් හම්බ වෙනකම් ගිහින් එන්නම්.